ඕලලුත් ඉවර වෙලා ඒ ලෙවල් වලට සබ්ජෙක්ට් තෝරනවා කියන තැනදී තමයි ඔය ට්‍රැක්ස් දෙක තුනක් තියෙනවා මොන ට්‍රැක් එකේ දුවන්න කියලා අපිට හොයාගන්න වෙන්නේ. එහෙනම් ආ සුපීරියර්ට මේ ලෙවල්ස් කරා ආය ෂුවර් එකටම කැම්පස් සිලෙක්ට් වෙනවා. ආයෙ පාරක් අනිවාර්යෙන් යනවා එහෙම වුණොත් නම්. අයිබෝන් පේෂල. ආයෙබන් මනිෂා ආයෙබන්. ඉතින් ඔන්න ඒ ලෙවලුත් ඉවරයි. රයිට්. ඉතින් අද අපේ ටොපික් එක A level ඉවරයිනේ. හරි. A level ඉවරයි ගැන කතා කරන්න කලින් අපි චුට්ටක් මේ වැඩේ ගැන කතා කරලෙමු. හරි. දැන් මෙහෙමයි. এডুকেෂන් කිව්වහම එහෙම නැත්නම් අධ්‍යාපනය කියලා කිව්වහම අපි නිකන් සාමාන්‍යයෙන් කියන්නේ මිනිස්සෙක් ඉපදිච්ච දවස් ඉඳලා මැරෙනකම් ඉගෙන ගන්නවා කියලා. හැබැයි ඕකේ ඔය ස්ට්‍රක්චර්ඩ් এডুকেෂන් එහෙම නැත්නම් විධිමත් අධ්‍යාපනය කියන කොටසට ආවහම ඒක වෙන්නේ අපි නිකන් එක වසරෙන් වගේ ඉස්කෝලේ යන්න පටන් ගත්තාම 1 2 3 4 5ට යනකම්ම එකම ට්‍රැක් එකක් ඉගෙනගෙන යනවා. සෝ පහේදී අපිට ස්කෝලර්ෂිප් එක්සෑම් එක තියෙනවා. පාස් වුණත් ෆේල් වුණත් ආයෙත් back to the same track ආයෙකම ට්‍රැක් එකක් ඉගෙනගෙන යනවා. හරි. ඕක වෙනස් වෙන්නේ මට හිතෙන විදිහට ඕලලුත් ඉවර වෙලා A level වලට සබ්ජෙක්ට් තෝරනවා කියන තැනදී තමයි ඔය ට්‍රැක්ස් දෙක තුනක් තියෙනවා මොන ට්‍රැක් එකේ දුවන්න කියලා අපිට හොයාගන්න වෙන්නේ. එතන ඉදම්ම තියෙන්නේ පේෂල এডুকেෂන් සම්බන්ධ සිලෙක්ෂන්ස් අපිට. සමහරු දැන් සමහරු මැත්ස් බයෝ ආර්ට්ස් කොමර්ස් ටෙක් මේවා තෝරගන්නේ එක එක දේවල් මත බේස් වෙලානේ. සමහර විට අම්මලාගේ කීමට අම්මගේ කීමට තෝරගන්න අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු අපේ පවුලේ කවුරු හරි කෙනෙක් ඉන්නවා යා මේ ස්ට්‍රීම් එක ෆලෝ කරලා හොඳ තැනකට දැන් ගිහිල්ලා. ඒක දැකලා ඒකෙන් මොටිවේට් වෙලා තෝරගන්න වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ගර්ල්ෆ්‍රෙන්ඩ් යන ක්ලාස් එකේ හින්දා තෝරගන්න වෙන්නත් පුළුවන් නේ. ඔව් අනිවාර්යෙන්. ඉතින් ඒ වගේ වෙලාවට අපිට මේ සිලෙක්ෂන් එක කරගන්නේ කොහොමද? අපි කාගෙන්ද හරියට මේ දේවල් දැනගන්නේ කියන ප්‍රශ්නේ හැමෝටම එනවා. මොකද අපිටත් ඒ දවස්වල ඒ ප්‍රශ්න තිබ්බ පේෂලා. අනිවාර්යෙන්. අපිට මේ මං කියන්නේ A level සබ්ජෙක්ට් තෝරගද්දි තරන්නේ මේ A level සබ්ජෙක්ට් තෝරගද්දි ඔය ප්‍රශ්න ලොකුවට තියෙනවා. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා ක්ලාස් යන්න ගත්තාම ඊට පස්සේ ආයේ කොහොම හරි ගේම ගහලා කැම්පස් ආවා කියමු. කැම්පස් ආවට පස්සේ මොන කැම්පස් එකකටද යන්නේ මොන කෝස් එකද කරන්නේ ගවර්න්මන්ට් කැම්පස් එකකට යනවද නැත්නම් කල් යනවා වැඩි ප්‍රයිවට් කැම්පස් එකකට යනවද මාර සිලෙක්ෂන් ගොඩක් මේක නිකන් අර පැටලුණු නූල් බෝල සීන් එකක් එනවා. මොන තරම්නම් ප්‍රශ්නද අපි හරිම සිලෙක්ෂන් එක කරගත්තේ නැත්නම් අපිට කොච්චරනම් අවස්ථා මග ඇරෙනවද? අපි නොදන්නාකම නිසා අපිට මග ඇරුණු ඔපචුනිටිස් කොච්චරනම් තියෙනවද? අනිවාර්යෙන් අපි දන්න දේවල් අපි මුහුණ දීපු ප්‍රශ්න අපි කතා බහ කරපු දේවල් ඒ ඔක්කොම එක්ක ඊටත් එහාට ගිහිල්ලා අපිත් නොදන්න දේවල් තියෙනවනේ. යස් ඒවත් හොයාගෙන ගිහිල්ලා ඉතින් මේ විදිහට කතා කරන අපි දෙන්න කවුද කියලා කට්ටිය බලලා ඇති. මම පේෂල ගුණවර්ධන මම මනීෂා දිසානායක අපි දෙන්නම මොරටුව කැම්පස් එකේ ග්‍රැජුවේට් වුණා. මේ ළඟදී තමයි ග්‍රැජුවේට් වුණේ. එච්චර දුර නෑ. 2024 දෙසැම්බර් මාසේ. මේ ළඟදී මාස දෙකක් තුනක් වගේ. හරි. ඉතින් අපි හදන්නේ අපි දකින විදිහට මේකේ හිඩසක් තියෙනවා මේ এডুকেෂන් ඔපචුනිටිස් ගැන එන්න පුළුවන් ප්‍රශ්න ගැන මොනවද කරන්න ඕනේ ගැන සෑහෙන ලොකු හිඩසක් තියෙනවා. ඉතින් ඒකෙන් රිච් කන්ටෙන්ට් එකක් කියන්නේ හොඳ කන්ටෙන්ට් එකක් සිංහලෙන් අපි හෙව්වා ටිකක් හොයාගන්න හම්බුණා අඩුයි. ඉතින් අපි හිතනවා අපි දන්න දේවලුත් එකතු කරලා තවත් දැනුම එකතු කරලා මේ හිඩස පුරවන්න. ලංකාවේ ඒ සම්බන්ධව තියෙන හිඩස තමයි අපි මේ පුරවන්න උත්සාහ කරන්නේ. දැන් අපි එමුද අපේ කන්ටෙන්ට් එකට මේ දැන් අනිත් කතාව කට්ටියට වැඩක් නැහැ රයිට්. අපි එමු අපේ කන්ටෙන්ට් එකට. අපි අද මොකද්ද කතා කරන්නේ? A level ඉවරයි. A level ඉවරයි. හරි. A level ඉවරලා මොකද්ද කරේ? මට නම් පේෂල ඇත්තටම A level ඉවරන ගමන් අර අවුරුදු 2-3ක් තිස්සේ මාර මහන්සියක් දරලා මාර වෙහෙසක් දරලා අර ලොකු ප්‍රෙෂර් එකක්නේ එක්සෑම් එකට මුහුණ දෙන එක. ඒ එක්සෑම් එකට මුහුණ දීලා ඉවරුණාට පස්සේ මට එකපාරටම හිතා ගන්න බැරි වුණා මොකද්ද කරන්නේ මං කියලා. කියන්නේ කරකවල අතාරිනවා වගේ. මොකද ඊට පස්සේ අනාගතය ගැන ලොකු ප්ලෑන්ස් තියාගෙන ඉන්නේ නැහැනේ. සාමාන්‍යයෙන් A level නේ ලොකුවටම අපි ටාගට් කරන්නේ. ඔළුවේ වැඩ කරන්නේ ඒක. ඉවරුණාට පස්සේ මට ඇත්තටම මොකද්ද කරන්නේ කියලා ඊට පස්සේ හිතා ගන්න බැරි වුණා. අපි මෙහෙම කරමුද? අපි නිකන් අපිට හම්බෙන අපිට වෙන්න පුළුවන් කියලා සිනාරියෝස් ටික අරගෙන අපි මේක නිකන් කොටස් තුනකට විතර බෙදා ගන්න පුළුවන් නේ අපිට. පළවෙනි කොටස ගත්තොත් එක කැටගරි එකක් තියෙනවා පේෂල මේ මම නම් ආය සුපීරියර්ට මේ ලෙවල්ස් කරා ආය ෂුවර් එකටම කැම්පස් සිලෙක්ට් වෙනවා. මම MCQ 40ට වැඩිය ගැහුවා කොහොම හරි. ඉතින් මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම නම් කැම්පස් සිලෙක්ට් වෙනවා කියන සෙට් එක. ඔය සෙට් එක ඉන්න. දැන් ඔය සෙට් එක ගත්තොත් එහෙම ඔය තමයි අපිට හම්බෙන පළවෙනි කැටගරි එක. ඔය සෙට් එක ගත්තොත් අපි මොකද්ද මනීෂා ඒගොල්ලන්ට කියන්න දෙන්නේ? පළවෙනිම දේ තමයි ඔයාලා හරි ෂුවර් එකටම කැම්පස් යනවානේ. ඒතර බලන්න ඔයාලගේ MCQ එක ඔයාලා හිතා ගන්න පුළුවන් මේ පේපර්ස් වල ලියපු විදිහත් එක්ක මම මෙන්න මේ කැම්පස් එකට සිලෙක්ට් වෙයි මෙන්න මේ කෝස් එකට සිලෙක්ට් වෙයි කියලා නිකන් දල වශයෙන් නේ. එතකොට ඔයාලට තියෙන්නේ මේ මගේ ඔයාගේ තියෙන පොටෙන්ෂල් එකත් එක්ක ඔයාගේ කැමැත්තත් එක්ක මොනවද මේ ලංකාවේ කැම්පස් වල තියෙන කෝස් කියලා චුට්ටක් නිකන් හොයලා බලන්න. එහෙම නැත්නම්
වෙන ඔපචුනිටිස් තියෙනවා. ඒ කියන්නේ කෙලින් බාඩ් ස්කෝලයක් හොයාගෙන ලෝකෙ තියෙන සුපිරිම යුනිවර්සිටි එකට යන්න පුළුවන්ද? ඒවත් අනිවාර්යෙන් හොයලා බලන්න. මොකද එහෙම ඔපචුනිටිස් අනිවාර්යෙන්ම තියෙනවා. අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා මොන හරි දෙයකට ආසාව ඉඳලා මේ වෙනකන් කරගන්න බැරි වුණු දෙයක් තියෙනවා නම් මම කියන්නේ ඔයා සයන්ස් කරපු කෙනෙක් නම් ඔයා හරිම ආසයි මියුසික් කරන්න. එහෙම නැත්නම් ඩාන්සින් කරන්න හරිම ආසයි. අන්න ඒ වගේ කෝස් එකක් කරලා නැත්නම් ඒ දේවල් ඉගෙන ගන්න මේ තමයි ඔයාට හම්බෙන හොඳම කාලය. ඉතින් ඒ කාලෙන් ප්‍රයෝජනේ අරන් එහෙතෙත් ඉගෙන ගන්න නැත්නම් ඔයාට අපි කියන ජීවිතේ ඇරියස් තියෙනවා. අනීෂා කියන එකට මම තව චුට්ටක් එකතු කරන්න. මොකද මේ දැන් මට හිතෙන විදිහට මනීෂා දැන් අපි ලොකු රේස් එකක නේ ලෙවල් වල ඉන්නේ. දැන් ඔය රේස් එක ඉවර වෙලා මේ තමයි අපිට හම්බෙන ෆ්‍රීඩම් එක. හරි මොකද මේකත් සීමා සහිතයි. අපි ආයේ යුනිවර්සිටි එක ඇතුළට ගියාට පස්සේ ආයෙත් අපිට එක්සෑම් එක්ක ඒ දේවල් එක්ක ආයෙ පොඩි රේස් එකකට වැටෙන්න වෙනවා. ඒ ලෙවල් තරම්ම නැති වෙන්න පුළුවන්. සමහරවිට ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. නමුත් අපි ආයෙ රේස් එකකට අර ජීවිතේන් පොඩ්ඩක් දුවන්න යනවා. මේ දුවනකෙන් පොඩ්ඩක් එළියට එන්න පුළුවන් කාලයක් තමයි මේක. ඉතින් ඔයා පොඩ්ඩක් ජීවිතේ ඉඳන් ඔයාට ඔයා කරන්න ආස දේවල් කරගන්න බැරි නම් ගිටාර් ගහන්න ඉගෙන ගන්න ආස නම් නටන්න ඉගෙන ගන්න ආස නම් චිත්‍ර අඳින්න ඉගෙන ගන්න ආස නම් ඒව කරන්න හොඳ ෆිල්ම් එකක් බලන්න මියුසිකල් ෂෝ එකක් බලන්න යන්න නේ ඒ වගේ දේවල් ඒ සමහර දේවල් වලින් අපේ ජීවිතේට අපි හිතන්නේ නැති වෙලාවට අපි හිතන්නේ නැති විදිහක වැලියු එකක් ඇඩ් වෙනවා අනිවාර්යෙන් ලොකු කල එකක් එකතු වෙනවා සෑහෙන ලොකු දෙයක් අනිවාර්යෙන් ඒක කරන්න මගේ අරගන්න එපා ඊට පස්සේ අපිට මොනවද කරන්න අපිට තව කරන්න පුළුවන් පේශල මේ දැන් සමහර වෙලාවට අපිට ඉස්සරහට ඕන වෙන සබ්ජෙක්ට් තියෙනවා. ඒ කියන්නේ IT ඉංග්‍රීසි වගේ සබ්ජෙක්ට් අපිට කොහොමත් හැමදාටම ඕන වෙන සබ්ජෙක්ට්. හැබැයි මෙහෙම එකක් තියෙනවා දැන් අර IT වගේ නම් ෆන්ඩමෙන්ටල්ස් වත් නැති කෙනෙක් ඉන්නවා නම් ඉතින් අන්න ඒ දේවල් වලට මහන්සි වෙන්න පුළුවන්. නැත්තම් අපි කැම්පස් එකේ හැම ගොඩාක් දුරට කෝසස් තියෙන ඉංග්‍රීසි වලින් ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක චුට්ටක් අඩුයි වගේ දැනෙනවා නම් ඔයාලට දැනෙනවනේ ඒක. එහෙම දැනෙනවා නම් ඒ වෙලාව ඒ කාලේ මේ තියෙන කාලේ ඔයාලට පුළුවන් මේ ඉංග්‍රීසි කෝස් එකක් ෆලෝ කරන්න නැත්නම් විශේෂයෙන් ස්පෝකන් වගේ දේවල් ගොඩාක් අපේ අතර තියෙනවනේ ප්‍රශ්න. ඒ මොන හරි දෙයක් ෆලෝ කරලා ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක හදාගන්නත් පුළුවන්. ඔව් ඔතන තා පොඩි දෙයක් තියෙනවා. දැන් අපි දැන් ඔයාලත් දන්නවා හිතන්නේ නේ. අපි ඔය A levels ඉවරන කාලේ ඉංග්‍රීසි කෝස් මේකේ වැහි වැහැලානේ. කියන්නේ මේක පිරෙන්න ඉංග්‍රීසි කෝස්. එහෙම නැත්නම් IT කෝස්. හැබැයි ඔහම කරන්නම් වාලේ නෙවෙයි. තමන්ට කරගන්න ඕනේ මොකක්ද? ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා හදාරන්න යන්නේ ඉංග්‍රීසි වලින් තියෙන මොකක් හරි කෝස් එකක් කියලා. එහෙනම් ඔයාගේ ඉංග්‍රීසි යම් මට්ටමකට තියෙන්න ඕනේ. නැත්නම් ඔය පළවෙනි දවස්වල ඔක අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න තේරුම් ගන්න ගියාම මාර අමාරු. ඉතින් අන්න ඒ ලෙවල් එකට මොකද්ද මගේ අවස්ථාව කියලා තේරුම් අරන් ඒ ලෙවල් එකට සහ ගැලපෙන කෝසස් මොනවද කියලා හොයලා අර ස්ටෑන්ඩඩ් කෝස් එකක් කරන එක තමයි වඩා හොඳ දැන්. ඒක ගැනත් අපි ඉස්සරහට කතා කරමු නේ. මේ කන්ටෙන්ට් මාලාවේ දිගට කතා කරගෙන යද්දී අපි yes එක ඇඩ්‍රස් කරන්න. ඒ විතරක් නෙමෙයි අපි මොනවද කැම්පස් එකේ තියෙන කෝසස් ඒ වගේ ඉස්සරහට කොහොමද ඇප්ලයි කරන්න කොහොමද ඉස්සරහට තියෙන ඔපචුනිටිස් මොනවද ඒ දේවල් ගැනත් අපි ඉස්සරහට වීඩියෝ එකකින් කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ ලෙවල්ස් උත් හොඳට කරලා කියන්නේ යාට අවුරුදු 20ක් වගේ වෙනවනේ. එතකොට මම කියන්නේ ඔයාට පොඩි ලිවිං එකක් හොයාගන්න පටන් ගත්තට කිසිම වරදක් නෑ. ඔයාට පුළුවන් ටියුෂන් එකක් කරන්න, එහෙම නැත්නම් ෆ්‍රීලාන්සින් මොනවා හරි කරන්න. ඒතර ඔයාගේ ස්කිල් එකක් දැන් අපි කියමු ෆ්‍රීලාන්සින් කරනවා කියලා. ෆ්‍රීලාන්සින් කරනවා ඔයාගේ මාකර් ස්කිල් එකක් ඩෙවලොප් වෙනවා. ඊට පස්සේ පොඩි ඉන්කම් එකකුත් එනවා. පොඩි එතකොට ඉන්ඩිපෙන්ඩන්ට් ගතියක් දැනෙනවා. yes මට දැනෙන විදිහට හොඳම දේ තමයි දැන් අපිට සබ්ජෙක්ට් නොලෙජ් එක හොඳට තියෙනවනේ. දැන් ඒ කෙනා මොකක් හරි A levels කරන සබ්ජෙක්ට් එකෙන් හොඳට සබ්ජෙක්ට් නොලෙජ් එක තියෙනවා පේෂන්. එතකොට අපිට පුළුවන් මේ ඒ සබ්ජෙක්ට් එකෙන් ටියුෂන් පටන් ගන්න. ඒ වගේම සමහර වෙලාවට දැන් මම කරපු දේ තමයි පෞද්ගලික A levels වලින් පස්සේ ඉන්ටර්නැෂනල් ස්කූල් එක ඉගෙනනවා. සයන්ස් ඉගෙනනවා. ඉතින් එතකොට මේ අර ඒකෙන් තමන්ට තෘප්තියක් හම්බ වෙනවා. ඒ වගේම ඉන්කම් එකකුත් එනවා. තමන් ආසාවෙන් කරන්නේ. ඉතින් ඒ වගේ ටැලන්ට් එකක් හරි ආසාවක් හරි තියෙනවා නම් ඒ විදිහට චුට්ටක් ඔපචුනිටිස් තියෙනවද කියලා හොයලා බලන්න පුළුවන්. හොයලා බලලා ඒවට යන්න පුළුවන්. නැත්තම් බැංක්ස් වල වගේ එහෙමත් තියෙනවා සමහර ඔපචුනිටිස්. එහෙමත් නැත්තම් ඔයාලගේ ළඟ තියෙන ගෙවල් ළඟ තියෙන කම්පැනිස් වල මොකද අවුරුද්දකට ලඟ වෙන්න කාලයක් තියෙනවා පේෂන් අපිට මේ ඉන්න නිකන් ගෙදරට වෙලා ඉන්න. ඒ කාලය ඇතුළත මොන හරි චූටි දෙයක් කරගෙන Tamanට මොන හරි ඉන්කම් එකක් හොයාගත්තා නම් ලොකු වැඩ කරන්න මේ දන්නවනේ කැම්පස් වල තියෙන වියදන්නේ. ඉතින් ඒකට හරියන්න මොනවා හරි දෙයක් Tamanගේ පැත්තෙන් කරගන්න පුළුවන්. ලැප් එකක් ගන්න සල්ලි එකතු කරගන්න. එහෙම නැත්නම් Tamanගේ මොකක් හරි දෙයකට ඒ දේවල් යොදවන්න පුළුවන්. ඔයාලා කැම්පස් යන දවස් වෙද්දී එතකොට ඔයාලා නිකන් මාර පොඩි ස්ටේබල් ගතියක් දැනෙනවානේ. අනිවාර්යෙන් මේක හොඳ දෙයක්. සමහර මන් දන්නේ යාළුවෙනෝ පේෂල මේ A levels වලින් පස්සේ තමයි ටියුෂන් කරන්න පටන් ගන්නෙ. ටියුෂන් ඉන්ස්ටිටියුට් එකකට වගේ ගිහිල්ලා කතා කරලා ටියුෂන් කරන්න පටන් ගන්නවා. පස්සේ A levels මේ කැම්පස් ගියාට පස්සෙත් එතකොට කැම්පස් එකේ එළිය ගිහිල්ලත් එයාගේ තනිකරම ජොබ් එක වෙන්නේ ටියුෂන් කරන එක. කියන්නේ ටියුෂන් සර්ලා වගේ තමයි එළියට යන්නේ. ඉතින් ඒක Tamanට හිතා ගන්න බැරි විදිහට Tamanගේ ලයිෆ් එක වෙනස් කරන වෙනම පාත් එකක් වෙන්න පුළුවන්. මොකද ඔයාගේ පැෂන් එක තියෙන්නේ
ඒ වගේ ටීචිං පැත්තකට තියෙනවා නම් පෞද්ගලිකව කියන්න දෙයක් තියෙනවා කැම්පස් යන්න එනකම් ඔයාලා චුට්ටක් ගෙදර අයත් එක්ක ඉන්න ගෙදර අයත් එක්ක මූව් වෙන්න ඒක හරිම වටිනවා මොකද මට නම් ඇත්තටම කැම්පස් එක ගියාට පස්සේ ගෙදර අය ගොඩක් මිස් වුණා මේ ඔයාව සිලෙක්ට් වෙන්නේ ගෙදරින් ගොඩක් දුර තියෙන කැම්පස් එකකට වෙන්න පුළුවන් එතකොට අපිට ගෙදර යන්න තියෙන ටයිම් එක හරි අඩුයි එතකොට ඉතින් අපිට මේ ගෙදර අය මිස් වෙනවා අර හෝම් සික් කියන එක දැනෙන්න පටන් ගන්නවා ඒ හින්දා මේ තින්න කාලේ ගෙදර අයත් එක්ක හරි ලෙන්ගතුවට ගෙදර අයත් එක්ක ගොඩක් ටයිම් පාස් කරන්න බලන්න. එතකොට ඔයාලට ඒක පොඩ්ඩක් හරි ඒ මිසින් ෆීලිං එක චුට්ටක් හරි ගස්ස ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපි හිතුවට අවුරුදු 4යි අපි කැම්පස් එකේ ඉන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ගෙදර අයත් එක්ක ඉන්න කියලා නෑ. ඇත්තටම කැම්පස් එකෙන් පස්සේ අපි හරියට බිසි වෙනවා. අපිට එතකොට වෙන්නේ ගෙදර මිස් වෙන එක. ඒ හින්දා කලින් ඉඳලම ඔන්න වෝන් කරලා තියෙනවා. ගෙදර අයත් එක්ක චුට්ටක් ඉන්න මේ කාලේ. ඒක හරි වටිනවා ඒ කාලේ. අපිට දාගන්න එපා, අපිට අරින්න එපා. අනිවාර්යෙන් මනීෂා කිව්වා වගේම ගෙදර අයත් එක්ක පොඩ්ඩක් තමන්ගේ සමීප අයත් එක්ක, පවුල අයත් එක්ක හොඳ අර වැලියබල් ටයිම් එකක් ස්පෙන්ඩ් කරන්න. ඒ වගේම ගෑනු ළමයිට මම චුටි ටිප් එකක් කියන්නම් මේ ගෑනු ළමයි දැන් සාමාන්‍යයෙන් අපි උනත් දන්නනේ A levels කරද්දි කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. ඉතින් අපිට අම්මට උදව් කරන්න යන්න එහෙම හරියට කාලයක් මේ වෙන් වෙන්නේ නැහැනේ කාලේ මදිනේ. ඉතින් ඒ හින්දා කිචන් එක පැත්තට ගියේ නැති කෙනෙක් නම් ඔන්න මේ දවස් ටිකේ ගෑනු ළමෙක් නම් ඔන්න අලුත් රෙසිපීස් එහෙම try කරන්න පටන් ගන්න පුළුවන්. ඒ වගේම ඔව් මන් දන්නේ නැහැ. කියන්නේ හරි. ඒ වගේම තමයි මේ ගෑනු පිරිමි ભેදයක් නැහැ. ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක ගන්නත් ඔන්න හොඳම කාලේ තමයි මේ කාලේ. මොකද ආයෙ ඔයා බිසි වෙනවා. ඒ හින්දා ඔයාට ඒකට ටයිම් එකක් වෙන් කරන්න බැරි වෙයි. ඒ අතර රට යන්න වගේ අයිඩියා එකක් තියෙනවා නේද? පාස්පෝර්ට් පොලිමේ ඉඳලා පාස්පෝර්ට් එක හදා ගන්නත් පුළුවන්. පොලිං නෑ. පොලිං ඉවර වෙලා. තව මං හිතන්නේ දැන් A levels කරපු අය ඉන්නවනේ. කමෙන්ට් සෙක්ෂන් එක දාන්න ඔයාලා මොනවද හිතන්නේ? ඔයාලට මෙන්න මේක මට කරගන්න තිබ්බනම් හොඳයි. හැබැයි බැරි වුණා. නංගිල මල්ලා ඉන්නවා නම් ඔයාලා මේ ෆ්‍රී ටයිම් එකේ අනිවාර්යෙන් මේක කරන්න. මේක කරන්න මසන් අනිවාර්යෙන් වටිනවා. එහෙම හිතනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ පොඩ්ඩක් දාන්න. එතකොට අනිත් අයත් ඒ දේවල් ගැන දැනුවත් වෙනවා. අනිත් කැටගරි එකක් ඉන්නවා පේෂල මේ එක්සෑම් නම් කරා A levels හැබැයි ෂුවර් නැහැ. මොනවා වෙයිද කියන ෂුවර් නැහැ. මේ ආයෙ එක්සෑම් කරන්න වෙයි. ඔව් එක්සෑම් කරන්න වෙයි කියලා කොටසකුත් තියෙනවා. සමහර සෙට් එකක් ඉන්නවා ලොවෙත් මේක නම් ඩවුන්. අනේ ලොවෙත් ආයෙ අනිවාර්යෙන් කරන්න වෙනවා කියලා හිතන සෙට් එකකුත් තියෙනවා. ඔය සෙට් දෙකම. සෙට් දෙකම කවුරුණත් ආයෙ ෂයි එකක් ආයෙ පාරක් උත්සාහ කරනවා A level වල. ඔය කට්ටියට මගේ පෞද්ගලිකව මට නම් කියන්න දෙන්නේ සතියක දෙක රෙස්ට් එකක් ගන්න අනිවාර්යෙන්. මොකද ඔයාලා මහන්සිලා ඉන්නේ මාර විදියට අන්තිම කාලේ සතියක දෙක රෙස්ට් එකක් අරන් ඊට පස්සේ ආයෙ වැඩ කරන්න පටන් ගන්න. මොකද ඔයාලා කරන්න පටන් ගන්න ඉන්නවනම්, يعني කරන්න ඉන්නවනම් පස්සර දදා ඉන්නකේ තේරුමක් නැහැ. තවත් පහු කර ඉන්නකේ තේරුමක් නැහැ. අනිවාර්යයෙන්ම අනිත් ඔක්කොම මතක් කරලා හරි මේකේ රිසල්ට් එක දැන් වැඩක් නැහැ. මම ආයෙ කරන්න තීරණය කරනවා. එහෙනම් දැන් ඉඳන් මම වැඩ පටන් ගන්නවා. සද්දේක රෙස්ට් එකක් ගත්තා. ඊට පස්සේ බැහැලම මොකද ඔයාලට ආයෙ හම්බෙන්නේ අවුරුද්දක් වගේ. ඒ අවුරුද්දේ සුපිරියර් වැඩ කරන්න පටන් ගන්න විභාග ටාගට් කරලා හරියටම ටයිම් කරලා. ඒ වගේම ඔයාලට මග කරන තියරි තියෙනවා නම් ඒ දේවල් අල්ල ගන්න පුළුවන්. ඒ වගේම ටියුෂන් රිවිෂන් වලට සහභාගී වෙලා ඒ දේවල් ආපහු කවර් කර ගන්න පුළුවන්. මොනවාද මට ගිය පාර වුණ මිස්ටේක්ස් මොන වගේ පාඩම්ද මට බැරි වුණේ කරගන්න මොනවද මට අමාරු දැන් බයෝ කරන කෙනෙක් නම් කෙමිස්ට්‍රි ෆිසික්ස් අමාරු වෙන්න පුළුවන් නැත්නම් කෙමිස්ට්‍රියට ගණන් පාර්ට් එක අමාරු වෙන්න පුළුවන් එතකොට ඒවට වැඩිපුර කාලයක් වාගේ වෙන් කරලා ටයිම් ටේබල් එකක් හදාගෙන මොකද පොඩි කාලයක් තියෙන මොකද අවුරුදු දෙකක් විතර දෙකමාරක් විතර මේ මහන්සි වුණු සබ්ජෙක්ට් තුනට ඔයාලට තියෙන්නේ අවුරුද්දක වගේ කාලයක් එතකොට ඔයා ටයිම් එක හරියට මැනේජ් කරගන්න. ඔව් අනිවාර්යෙන්. ඒතකොට මේ තව පොඩි දෙයක් මම එකතු කරන්න මනීෂා. ඒතකොට දැන් ඔයාලට පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඔයාලා එකපාරක් A levels කරලා ඉන්න නිසා ඔයාලා දන්නවා මොනවද හරියටම කරන්න ඕන කියලා. මේ ටික තමයි මගේ හැදෙන්න ඕන කියලා. එතකොට නිකන් දැන් ඔයාලා නිකන් යන්නම් වාලේ කොහොමවත් පන්ති යන්න එපා. ඔයාලට තියරි ඔක්කොම දන්නවා නම් තියරි ක්ලාස් යන්න එපා. ඒ කියන්නේ ඔයාට පේපර් ලියන කෙනෙක් නම් අවුල්. මට ඔක්කොම තියරි ටික මට එලකිරි වගේ පුළුවන්. හැබැයි පේපර්ස් ලියනකොට තමයි මට පොඩ්ඩක් හිර වෙන්නේ වගේ නම් ඔයා ඩිසිෂන් එකක් ගන්න. ඔයා යන්න පේපර් ක්ලාස් වල. පේපර් ක්ලාස් 3කට ගිහිල්ලා හොඳ පේපර් ක්ලාස් 3කට ගිහිල්ලා පේපර්ස් කරලා පාස් පේපර්ස් කරලා තව මිශ්‍ර අභ්‍යාස කරලා එහෙම ඔයාගේ තියෙන මේ බැරි ටික කවර් කරගන්න. එහෙම නැතුව මගේ යාළුවොත් යනවා එහෙම කියලා හිතලා නම් ආයෙ පාරක් යන්න එපා. ආයෙ පාරක් අනිවාර්යෙන් යනවා එහෙම වුණොත් නම්. තියරි වලට වගේම අපි ඒක ඇප්ලයි කරන්න කොහොමද කියලා, ඒ කියන්නේ ප්‍රශ්න කොහොමද හැදෙන්නේ කියන දේ තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. ඉතින් ඒ හින්දා පුළුවන් තරම් මේ ප්‍රශ්න වලට කොහොමද මේක ඇප්ලිකේෂන්ස් ඒ දේවල් ගැන චුට්ටක් වැඩිපුර හිතන්න කියලා පොත්කරක අපි දන්න දේ කියමු. අපි ළඟට. හරි. අපේ අනිත් කැටගරි එක අන්තිම කැටගරි එක මට නම් ඇත්තටම A levels වල මොනවා වෙයිද දන්නේ අනිවාර්යෙන් මම ෆේල් වෙනවා මට ෂුවර්. හැබැයි ආයෙ නම් මට
කරන්න අයිඩියකුත් නෑ මට බෑ සෙකන්ඩ් ෂයි කරන්න මට හරි මහන්සි. ඉතින් මම මොකක්ද ඊට පස්සේ කරන්නේ? රයිට්. ඔය කැටගරි එක මම හිතනවා අපිට මේක ඇතුලේ කව කරන්න බෑ සම්පූර්ණයෙන්. හැබැයි අපි පොඩි අයිඩියා එකක් දෙමු. දැන් මෙහෙම හිතමු. ඕකේ මෙහෙම හිතනවා. මෙහෙම සෙට් එකක් ඉන්නවා. ඒ කියන්නේ A levels කරෙත් නෑ කරගන්නත් බැරුණාට මේ පාර හැබැයි මම ආයෙ කරන්නෙත් නෑ. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ එක්ක ඔයාලට පුළුවන් ප්‍රයිවට් යුනිවර්සිටි එකකට යන්න එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් කෝස් එකක් කරන්න. එතකොට ඔතනදී දැන් මෙහෙම අයත් ඉන්නවා දැන් A levels කරන තව අවුරුද්දක් කරන්න ටයිම් එකත් එක්ක බලපුවාම ෆවුන්ඩේෂන් කෝස් එකක් කරලා ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරන එක වඩා worth it කියලා හිතන අය ඉන්නවා. හරි ඒගොල්ලොත් එක්ක. ඒක ලොක්කට මං කියන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේ මොකද්ද මං ඊළඟට ගන්න ස්ටෙප් එක කියලා බලන්න මේ ඩිසිෂන් එකත් එක්ක. හැබැයි වැදගත්ම දේ තමයි මේ ඩිසිෂන් එක ඔයා හොඳට හිතලා බලලා ගන්න ඕනේ තීරණයක්. අපි නිකන් ඇත්තම තත්ත්වය කතා කරොත් ඔයා නිකන් බලන්න ඔයාට හරි මම ප්‍රයිවට් এডুকেෂන් වලට යනවා. හැබැයි ඔයා බලන්න ඔයාගේ ෆැමිලි එකට මේ වැඩේට ඔයාලට ඇෆෝඩ් කරන්න පුළුවන්. හරි මේකට මට වියදම් කරලා මේ වැඩේ කම්ප්ලීට් කරන්න පුළුවන්. අවුරුදු 4ක් විතර වියදම් කරලා මේ වැඩේ කම්ප්ලීට් කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. හරි. ඒකෙන් ඔයාලට හොඳ තැනකට යන්න පුළුවන්. හැබැයි එහෙම නෙවෙයි නම් ආයෙ දෙපාරක් කල්පනා කරලා බලන්න මම මේ ගන්න ඩිසිෂන් එක හරිම ඩිසිෂන් එකද කියලා. ඒ වගේම එහෙම යොමු වෙනවා නම් දැන් ලෝන් ගන්න ක්‍රමක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ක්‍රමයක් try කරලා බලන්නත් පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන් ඔයා ප්‍රයිවට් යුනිවර්සිටි එකකට යනවා නම් චුට්ටක් බලන්න ඒකේ වැලිඩිටි එක කොහොමද කියලා. වැලිඩිටි එක ඒ වගේම කොහොමද ඒ වගේ ඉස්සරහට තියෙන ඔපචුනිටිස් කොහොමද සහ මොන වගේ සබ්ජෙක්ට්ද ඔයාලට හරියන්නේ මේ ගැන ලොකු රිසර්ච් එකක් කරන්න ඕනේ. මොනවාද Tamanට හරියන පාත් එක එතකොට මේවා ඉන්ටර්නැෂනල් රෙකග්නයිස්ඩ්ද එහෙම නැත්නම් ගවර්න්මන්ට් එකේ රෙකග්නයිස්ඩ්ද මේ හැම දෙයක්ම හොඳට බලලා තමයි ඔයා යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරගන්න ඕනේ සිලෙක්ට් කරගන්න ඕනේ මොකද නැත්නම් නිකන් ඩිග්‍රී එකක් කරන් අපි ඩිග්‍රී එකක් ගෙදරට වෙලා ඉන්න නෙමෙයිනේ නේ. ඔව් ඒක ඩිග්‍රී එකක් කරන්නම් වාලා කරලා වැඩක් නැහැ. උතන අර මනීෂා කිව්වා වගේම ලංකාවේ ඔය වගේ ඉන්ස්ටිටියුට්ස් ගොඩක් තියෙනවා. හැබැයි හරි රෙකග්නයිස්ඩ් ප්‍රයිවට් යුනිවර්සිටිස් එහෙම නැත්නම් ප්‍රයිවට් এডুকেෂන් ඉන්ස්ටිටියුට් තියෙන්නේ පොඩි ප්‍රමාණයක්. අර ස්කෑම්ස් වලට අහු වෙන්න එපා. හොඳට බලලා හොඳට රිසර්ච් එකක් කරලා බලලා තමන් හරියටම යන්නේ කොතෙන්ද කියලා තෝරගන්න. මොකද ඔයාගේ ජීවිතේ වටිනම අවුරුදු 4ක් මේ තරුණ කාලේ තියෙන වටිනම අවුරුදු 4ක් තමයි ඔයා මෙතන 3ක් 4ක් තමයි ඔයා මෙතන ගත කරන්න යන්නේ. ඒ හින්දා ඒක වැරදි ඩිසිෂන් එකක් ගන්න එපා. අතර දෙපාරක් නෙමෙයි තුන් පාරක් හතර පාරක් කල්පනා කරලා බලන්න. ඒ වගේම තමයි දැන් වෙනකොට වොකේෂනල් ට්‍රේනින්ග්ස් උත් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාට ඇත්තටම A levels කරන එක මේ මට කරන්න සිද්ධ වුණු නිසා A level කරපු කට්ටිය ඕන තරම් ඉන්නවනේ. කියන්නේ ඇත්තටම ඉගෙන ගන්න එක මගේ පැෂන් එක නෙමෙයි. මට ඕනේ වෙන දෙයක් කරන්න. මට ඕනේ එක්කෝ මොකද්ද? මට ඕනේ මොකක් හරි වොකේෂනල් පැත්තේ ඒ පැත්ත මොකක් හරි ඩිවලොප් කරන්න. ඒක තමයි මගේ පැෂන් එක. මට අර ගෙදරින් කරන්න කියනවා. එතකොට අනිවාර්යෙන් ඉස්කෝලේ යන්න ඕනේ. ඒ හින්දා තමයි මම A levels කරේ. එහෙමයි ඉන්නවනේ. ඉතින් අන්න ඒ අයට තමන්ගේ පැෂන් එක අඳුරගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් ඒ පැෂන් එක ඩිවලොප් කරන්න. දැන් වෙනකොට නිකන් ලෝකේ පොඩි රිසර්ච් එකකින් ලෝකේ ලේබර් ෆෝස් එක කොහොමද ඕනේ කියලා බැලුවත් මේ ස්කිල්ඩ් වර්කර් කියන එකට එහෙම නැත්නම් මේ හරහා බිහි වෙන මොකක්ද ස්කිල්ඩ් වර්කර්ට අපි කියන හැකියාවක් සහිත කාර්මික ශිල්පියෙක් කියන එක. හරි ඒ කියන කැටගරි එකට මාර ලොකු ඉල්ලුමක් ලෝකේ තියෙනවා. මොකද මේක හැමෝටම කරන්න බැරි වැඩක්. හැබැයි මේක නිකන් අපේ අතපත ගාලා ඉගෙන ගන්නවට වඩා හරි තියරීස් ෆලෝ කරලා මේක තමයි වෙන්නේ. මේක එතකොට ඔයාගෙන් එළියට එන්නේ හරි ක්වොලිෆයිඩ් මිනිස්සෙක්. කියන්නේ ඔයා කරන වැඩේ සම්බන්ධ ක්වොලිෆිකේෂන් නැත්තේ. ක්වොලිෆයිඩ්. ඔයාලට ගාණක් charge කරන්න පුළුවන්. යම් මොකක්ද කියන්නේ සමාජයේ යම් මට්ටමක් යම් පිළිගැනීමක් ලැබෙනවා මේ ක්වොලිෆිකේෂන්ස් උත් එක්ක. ඒක තමයි ඉතින් අපි කතා කරන්න ඕනේ ඇත්ත. එතකොට අන්න ඒ වගේ කෙන්න නිකම්ම නිකන් අතපත ගාලා ඉගෙන ගන්න නැතුව ඒ වගේ හරි පිළිගත් තැනක. ඒකත් මම ආයෙත් කියනවා පිළිගත් recognized government වේවා international වේවා ඒ වගේ තැනකට යන්න. මොකද එතකොට එහෙම නැති වුණොත් ඔයා නිකම්ම ස්කෑම් එකකට වෙලා නිකන් සර්ටිෆිකේට් එකක් එක ගෙදර නවතින්න වෙනවා. එතකොට ඔයා ස්පෙෂලායිස් වෙන තමන් කැමති දෙයට. ඒකත් හරිම වටිනවා. මොකද තමන් කැමති දේ තමන්ගේ රස්සාව විදිහට කරන්න තියෙනවා නම් ඒක ගොඩාක් අයට හම්බ වෙන්නේ නැති දෙයක්. මට සමහර අය හම්බ වෙලා තියෙනවා අර සබ්ජෙක්ට් එක වෙනස් කරන කට. ඒ කියන්නේ එකපාරක් A levels කරලා ආය දැන් මේක නෙමෙයි පැෂන් එක කියලා අඳුර ගන්නකොට එයා එක ෂයි එකක් කරලා. එහෙම අයට මොනවද අපිට කියන්න තියෙන්නේ? මගේ යාළුවෙක් ඉන්නවා. යාළුවෙක් කෙනෙක් නෙවෙයි දෙතුන් දෙනෙක්ම ඉන්නවා. ෆස්ට් ෂයි එකේ මැච් කරා අපිත් එක්ක. කරලා කරද්දී එයාට තේරුණා නෑ මේක නෙමෙයි මට හරියන එක කියලා. හරියන්නේ මේක නෙමෙයි මගේ පාත් එක කියලා සෙකන්ඩ් ෂයි කොමර්ස් වලට මාරුණා. දැන් යුනිවර්සිටිස් වල ඉන්නවා. යුනිවර්සිටි දෙක තුනකම ඉන්නවා වගේ සෙට් එකක්. අපිත් එක්ක ඉඳමු. ඉතින් මං හිතන්නේ එක ෂයි එකකින් පස්සේ හරි දැන් ඔය මනීෂා කිව්ව කතාව තමයි වෙන්නේ. මේ ගෙදර බල කිරීමට හරි ගෙදරින් පන්තියට ගිහින් දාන හින්දා හරි මොකක් ස්ට්‍රීම් එකක් තෝරගත්තා. හැබැයි ඒක නෙමෙයි තමන්ගේ පැෂන් එක තියෙන ස්ට්‍රීම් එක. ඉතින් එක ෂයි එකකට පස්සේ හරි ඕක අඳුරගන්න එක වටිනවා. අඳුරගත්තට පස්සේ අපි කරන්න ඕනේ හරි
ආයෙත් අතෙන්ටම තමයි අපි අර කලින් කතා කරපු තැනට තමයි වැටෙන්නේ. සතියක දෙක රෙස්ට් එකක් ගත්තා. තමන් යන්න ඕනේ. තමන්ට එක්ස්පීරියන්ස් තියෙන මොන ස්ට්‍රීම් එකකින් හරි A levels කරලා තමන්ට එක්ස්පීරියන්ස් එකක් තියෙන අවුරුදු දෙකමාරක විතර හරි. එහෙනම් ඊළඟ ටිකේ මම වැඩ කරන්න ඕනේ මෙහෙම. ඔයාලා මම කියන්නේ සෙකන්ඩ් ට්‍රයි කරන අය හැම වෙලේම පටන් ගන්න පොඩි අඩියක් ඉස්සරහින්. ෆස්ට් ට්‍රයි කරනට වඩා කරන අයට වඩා පොඩි අඩියක් ඉස්සරහින් පටන් ගන්න එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඉතින් සතියක දෙක රෙස්ට් එකක් ගත්තා. මම මොකද්ද කරන්න ඕනේ කියන සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක තෝරගත්තා. වැඩ කරන විදිය තෝරගත්තා. ඒකට වැඩ කරගෙන ගියා. අනිවාර්යයෙන්ම ඔයාට කියන්නේ ඔය වගේ මහන්සි වෙලා කැපවීම වැඩ කරොත් ඔයා තෝරගන්න එකේ අනිවාර්යෙන්ම යුනිවර්සිටි එකට යන ලෙවල් එකට වැඩ කරන්න පුළුවන්. කොයිම වෙලාවකවත් සබ්ජෙක්ට් වේවා එහෙම නැත්නම් කැම්පස් මොනම දෙයක්වත් සිලෙක්ට් කරන්න කවදාවත් අනිත් අය කියන දේ කරන්න යන්න එපා. මොකද Tamanට හරියන දේ දන්නේ තමන්. කොච්චර පැෂනේට් වුණත් මේ වැඩේ කරලා අනාගතයක් නැත්තම් නම් කරන්න එපා. කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ ඒක නිකන් වැරදිර ගන්න එපා. තමන් මේ කරන්න අනේකේ ලෝකයේ දැන් අපි හිතමුකෝ අපි ජොබ් එකක් කරන්න ඉගෙන ගන්න කියලා. එහෙනම් මේ ලෝකේ මේ වෙනකොට කොහොමද ඉල්ලුම තියෙන්නේ කියන එකත් චුට්ටක් අනිවාර්යෙන් පොඩි රිසර්ච් එකක් කරලා බලුවොත් හොඳයි නේ. අනිවාර්යෙන්ම. ඉතින් අපි ලෑස්ති මේ වගේ ගොඩාක් තව දේවල් තියෙනවා විස්තර এডুকেෂන් කියන්නේ අපිට එක දවසින් පොඩි මිනිත්තු ගානකින් කියලා ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි පේෂල. ගොඩාක් දේවල් තියෙනවා තව කතා කරන්න. අපේ එක්ස්පීරියන්ස් තියෙනවා, අපි දන්න දේවල් තියෙනවා සහ අපි හොයන දේවල් තියෙනවා. ඉතින් ඔයාලගේ ප්‍රශ්නත් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මොකද අපි ඒ දේවල්ුත් හොයලා හරි අපි නොදන්න දේවල් නම් හොයලා හරි ඔයාලට කියන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා. තව ඉස්සරහට ගොඩාක් වටින දේවල් විශේෂයෙන් කැම්පස් වල කෝසස් මොනවද? ඒ වගේ මොනවද ඉස්සරහට තියෙන ඔයාලට තියෙන chances මොනවද? සහ high education ඒ වගේ opportunities මොනවද? මේ හැම දෙයක්ම අපි ඔයාලත් එක්ක share කරගන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ වගේම දැන් අපේ මේ කන්ටෙන්ට්ස් ඔයාලා බලනකොට ඔයාලට හිතනවා නම් පොඩ්ඩක් මොනවා හරි මේක නෙමෙයි අපිට දැනගන්න ඕනේ වෙන දෙයක් අපිට දැනගන්න ඕනේ කියලා අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. ඒතර අපිට පුළුවන් ඒ දේවල් ගැන පොඩ්ඩක් මීට වඩා ફોකස් කරලා කතා කරන්න. ඊට පස්සේ අපේ පැත්තෙන් මොනවා හරි වෙනස් වෙන්න ඕන තියෙනවා නම් ඒත් අවුලක් නෑ. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න යටින්. ඔයාලගේ ෆීඩ්බැක් එක මාරාදගන්න. යෝජනා චෝදනා ඔක්කොම හරිය ආදරෙන් බාර ගන්නවා. ඉතින් ඉස්සරහ කන්ටෙන්ට්ස් බලන්න අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එක. Smart Talks සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් අපි ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. එතකොට පළවෙනි අනිවාර්යෙන් ඔයාගේ ප්‍රශ්න කමෙන්ට් කරලා තියන්න. අපි Q&A සෙෂන් එකකුත් කරන්න ඉස්සරහට ලෑස්ති වෙලා ඉන්න. එහෙනම් ගිහින් එන්න. Bye.